ඔන්න කාලෙකින් මම vlog එකක් ගේන්න කියලා හිතුවා. අද මම ස්පෙෂල් තැනකට ලස්සන ප්ලේස් එකකට යනවා. මම ගාල්ලේ හිටියට මම කවදාවත් ෆොටෝස් වලින් දැක්කට ඇත්තටම මගේ ජීවිතේ මේ අවුරුදු 25ට මම කවදාත් එතෙන්ට ගිහිල්ලවත් ඇස් දෙකට දැකලවත් නැහැ ඉතින් ගාල්ලින්දියට. ඉතින් මම හිතුවා මම යන ලස්සන තැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. දිගටම මගේ vlog එක බලන්න, ඉවර වෙනකම් බලන්න. මේක හරිම ලස්සන තැනක්. මම ෆොටෝස් වලින් දැකලා තියෙන්නේ. අද තමයි ලයිව් දකින්නේ. ඉතින් මාත් එක්ක යමු බලන්න. මම අද යන ලස්සන තැන කොහෙද කියලා ගාල්ලේ. පොළගේ කොහොමද ඕන සියාඩ? ඇත්තටම අපි යන්න ඉතින් මම කලින් කියනා වගේ අපි යන්න ඉදී මිහිරි පැන්නේ තියෙනවා පොල් වලවල් ලස්සන ප්‍රයිවට් පූල් වගේ එක නිකන් පූල් එකක් වගේ ලස්සන තැනක් මම කවදාවත් ගාල්ලින්දියට ගිහිල්ලා නැහැ. ඒ තැනට තමයි යන්න හිටියේ. ඒත් අපිට පොඩි ගොඩක් හවස් වුණු නිසා ගොඩක් කලවර වෙන්න කලින් අපි හොඳට බහින්න ඕන නිසා අපි ඒන්ජල් බීච් එක හිටුව තිබ්බ බීච් එකට තමයි ගියේ. එතනත් මාරම ලස්සනයි. හැබැයි එතන ලස්සනයි වගේම යන්න තිබ්බේ හරිම අමාරුවෙන් ගල් උඩින් නැගලා එහෙම හරි අමාරුවෙන් තමයි දෙන්න යන්න ඕන. මොකද අපි ඇවිල්ලා තිබ්බේ එතෙන්ට යන්න පුළුවන් පාරක් නෙවෙයි. කොහොමද ඉතින් අපි චෝරි පාරවල් වල ගල් උඩින් ගිහිල්ලා අපි වතුරට හොඳට බහින තැනට ගියා. මේ තියෙන්නේ අපි ගිහිපු දුක්ෂර ගමන තමයි. හරිම අමාරුවෙන් තමයි ගියේ. ගල් අපි කියන්නේ මේ එතනේ මොහොතේ නාන තැනට යන තැනින් නෙවෙයි අපි ගිහින් තියෙන්නේ. අපි වෙන හරි අමාරු තැනකින් තමයි ඇතුළට ගිහිලා තියෙන්නේ. ඒක නිසා හරිම අමාරුවෙන් තමයි නාන්න තියෙන තැනට ගියේ. මම නම් මේ අවුරුදු 2කට විතර පස්සේ තමයි බීච් එකකට මෙහෙම නාන්න කියලා ආවේ. ඉතින් මට මාර ආසාවක් තිබ්බේ මොහොතට බහිනකම්ම. ඒ වගේම මට මොහොතට බැස්සන් පස්සේ මේ ආයේ එන්න හිතුන්නේ තරමට. ඒ තරම් ටිකක් රැ වෙනකම් අපි මොහොතට වෙලා ඉඳියා. අපිට අර ටයිම් එක මැදි එක තමයි ලොකු ප්‍රශ්නයකට තිබ්බේ. මඩ පිටිපස්සේ ඔක්කොම හිරනවා. ටිකත් එක්ක Ramadan කොහොමද?
තමයි අද දවස් මගේ ගෙවුනේ. යන්නේ ඉඳිය නම් අර මොකද ගලවැල්ලේ තියෙන මිහිරි පැන්නේ තියෙන අර පොල් වලවල් තියනවා කියලා තියෙන මේ බීච් එකට තමයි යන්න ඉඳියේ. යන්න උනේ නැහැ. අපේ ටයිම් එක ගොඩක් මදි වුණා. ඒ කියන්නේ හවස් වුණා ගඩක්. ඒක හින්දා අපි එතෙන්ට ගියේ නැහැ. අපි ගියේ ඒන්ජල් බීච් එක චුට්ටක් මෙහෙන් තියෙන බීච් එකකට. එතන නම් අවුලක් නැහැ. හරිම ලස්සනයි ලොකේෂන් එක. එතන තමයි